මේ අවස්ථාවේදී විකලර්ගිය ආසනයේ පෙරවරේ තේජ පාලුක්ෂ ධම්මායේ මේ බෞද්ධ ජනතාවට දෛ සාදුකාරයක් පවත්වන්නේ නැවත වතාවක් සාදුකාරයක් නැවත වතාවක් පන්සි සමාදන් වීම සඳහා නමස්කාරය තුන් වතාවක් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณากมนังสัมปุณนังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิคาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิติสารเนนสัตถิงปัญจศีลังธัมมังสาธุกังสุรักขิตังกัตวาอัปปมาเดนสัมปาเดตับบังสมันตาจักรวาเลสุอัตรากัจฉันตุเดวตาสัทธัมมังมุนิราจัสสะสุนันตุสังฆโมกขดังธัมมัสสวนกาโลอายังบัดันตาธัมมัสสวนกาโลอายังบัดันตา
ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස හතමං චෞසෝ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං අයමේව අට්ඨංගිකෝ මග්ගෝ තේයති ධම් සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධිති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අද දවසේ විශේෂයෙන්ම මේ අවස්ථාවේදී පින්නතුල්ලා අසුන්ගෙන සූදානම් වෙන්නේ උතුම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට. ඇයිද බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ? අද බොහෝ කෙනෙකුට අපි බෞද්ධ කියලා කියාගත්තට ඇයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ කියන කාරණය අමතක වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා අපිට ඉතුරු වෙලා තියෙන්නේ දැන් රැල්ලට යන බෞද්ධ සමාජයක් විතරයි. 14ක් දෙනා මේ බුදුදහම මොකක්ද කියන එක තේරුම් අරගෙන කටයුතු කරන ඇත්තයි. නමුත් බොහෝ කෙනෙක් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා උන්වහන්සේ ධර්ම දේශනා කරන්නට යෙදුණා. හැබැයි ඒ උනාට තේරුම් ගිහිල්ලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දහමත් තවත් එක්තරා අපිට තියෙන ආගම් වලින් එකක් හැටියට පමණයි. බුදුරජාණන් වහන්සේගේ දහම තුල ආගමික ලක්ෂණ තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දහම තුල දාර්ශනික ලක්ෂණ තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ පහළවීම ලෝකයට දහමක් ඉස්මතු කරලා දෙන්න. පුරාණ බුදුවරුන්ගේ නගරය හොයාගත්තා කියලා කිව්වා. උපාදෝවා භික්ඛවේ තථාගතානං අනුපාදෝවා භික්ඛවේ තථාගතානං පිතාවසා ධාතු ධම්මට්ටි තථා ධම්ම නියාමක සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ ධම්මා අනාත්තාති තං තථාගතෝ අபிසම්මුජ්ජති අபிසමේති අபிසම්මුජ්ජිත්වා අபிසමෙත්වා පට්ඨපේසි විවරති විභජති උත්ථානී කිරියා ප්‍රකාශේති. ඒක තමයි බුදු කෙනෙක් පහළ වීමේ මුඛ්‍ය පරමාර්ථය. උපාදෝවා භික්ඛවේ තථාගතානම් බුදුවරු මේ ලෝකේ පහළ වුණත් අනුපාදෝවා භික්ඛවේ තථාගතානම් බුදුවරු මේ ලෝකේ පහළ වුණේ නැතත් පිතාවසා ධාතු මේ ධාතුන්ගේ දැරීම් ස්වභාවයක් තියෙනවා. ධම්ම නියාමක ක්‍රියාත්මක වෙන ධර්ම නියාමන ස්වභාවයක් තියෙනවා. මොකද්ද? බුදුවරු මේ ලෝකේ පහළ වුණත් නැතත් අපිට සිද්ධ වෙන සිද්ධාන්තයක් තියෙනවා. මොකක්ද මේ සිද්ධාන්තය? සබ්බේ සංඛාරා අනිච්චා
හටගත් සියලුම සංස්කාර අනිත්‍යයි. අනිත්‍යයි කියලා කියන්නේ වෙනස් වී යනවා. වෙනස් වෙනවා. විනාශ වෙනවා. ඒකයි අනිත්‍යයි කියලා කියන්නේ. සබ්බේ සංඛාරා දුක්ඛා වෙනස් වෙනවා නම් ස්ථිර පැවැත්මක් නැත්තම් ආයේකේ සැපයක් කියන එකක් තියනවද? තියනවද නැද්ද? එහෙනම් මේ තියෙන්නේ ඒක මොකද්ද එතකොට? දැන් සැපයක් නැත්තම් ඔයත් කියනවා නම් සැපයක් නැහැ කියලා. එහෙනම් දැන් මොකක් පිණිසද මේ උත්සාහවන්ත වෙන්නේ? සැපේ පිණිස නෙමෙයිද? අපි සැප විඳින්න නෙමෙයිද මේ උත්සාහවන්ත වෙන්නේ? දරුමල්ලන් හදාගන්නේ, ආර්ථිකයක් හදාගන්නේ, රැකී ආරක්ෂා කරන්නේ, ගොවිතැන්පත් කරන්නේ යම් සැපයක් විඳින්න නෙමෙයිද? එහෙනම් සැපයක් නැද්ද මේකේ? පින්නතුනි සැපයක් කියලා අපි එකක් පනව ගන්නවා. ඒ සැපේ නෙමෙයි ආස්වාදේ. අත්ති භික්කවේ රූපස්ස අස්සාදු. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශවල ආස්වාදයක් තියෙනවා. නොචේතං අස්සාදු අබවිස්ස. ඉතින් මේ වගේ ආස්වාදයක් නැත්තම්, తాවකාලික සතුටක් නැත්තම් නයිදං සත්තා රූපේ සාරජ්‍යයු. සත්‍යෝ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේවා සතුටුයි, සාරයි, මේ වගේ වටිනාකමක් තියනවා, හොඳයි කියලා පිළිගන්නේ නැහැ. ඒ නිසා සත්‍යෝ මේ ආස්වාදයට ඇලෙනවා. හරියට පැණි මුට්ටියක් තිබ්බොත් එළියට ඇරලා මොකද වෙන්නේ? කට ඇරලා පැණි මුට්ටියක් තිබ්බොත් ඒකට කෘමි වැටෙනවා. කෘමි සත්තු වැටෙනවා. ආන්නේ වගේ ආස්වාදයට අපි ඇලෙනවා. ඒක තමයි පෘථග්ජන ස්වභාවය. ඒක නෑ කියන්න බෑ. ඒක ඔබ අපි හැම කෙනෙකුටම පෘථග්ජන වෙන්න තාක් ඕනම කෙනෙකුට ඒ ඇලීම සකස් වෙනවා. ආන්නේ ආස්වාදයේ තමයි සත්‍යෝ මේ සැප ලබන්න කියලා උත්සාහ කරන්නේ. සැප ලබන්න කියලා උත්සාහ කරන්නේ ඔය ආස්වාදයේ විඳින්න. හැබැයි ආස්වාදේ නම් ස්ථිර නැහැ. ආස්වාදේ ස්ථිර නැහැ. ආස්වාදේ සීයයි නම් ආදීනවය ලක්ෂ කෝටි ගාණකින් එනවා අපි පස්සේ. ලක්ෂ කෝටි ගාණකින් එනවා. නැද්ද? දරුවෝ නෑ කියලා ඉඳලා කොහොම හරි දරුවෙක් දේවාලයකට ගිහිල්ලා හරි හම්බ වෙනවා. ඊට පස්සේ එතන ඉඳලා ආදීන වෙන්නේ නෙමෙයිද? ඇයි? දරුවාට ආරක්ෂාව දෙන්න ඕනේ. දරුවා රැක ගන්න ඕනේ. සමහරට මැරුණොත් එතන ඉඳලා ආදීන වෙන්නේ නෙමෙයිද? අන්න ඒ නිසා ආස්වාදයේ පිටිපස්සෙන් එනවා ආදීන වේ. හැම එකේ මෙහෙම තමයි. ඒ නිසා සබ්බේ සංඛාරා දුක්ඛා මේ සියලුම සංස්කාර හේතු වලින් හැදෙන ඒවා හිත ඇති හිත නැති හැම එකෙම තියෙන්නේ දුකක් තියෙන්නේ. ඒ වගේම තමයි සබ්බේ ධම්මා අනාත්තා. මේ ලෝකේ කිසිම ධර්මතාවයක් අපිට ඕන හැටියට පවත්වන්න පුළුවන්කමක් නැහැ. අපි පවත්වන්නට හදනවා, හැදුවට අපිට ඕන හැටියට පවතින්නේ නැහැ. ආන්නේ නිසා තමයි කිව්වේ සබ්බේ ධම්මා අනාත්තා. ඒ නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඔන්න ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවය ලෝකයට ප්‍රකට කරනවා. ඒ අවබෝධ කරගන්න මාර්ගය ලෝකයට පෙන්වලා දෙනවා. ලෝක සත්‍යය නිසි මාර්ගයේ ගමන් කරලා ආන්නේ ත්‍රිලක්ෂණ ස්වභාවය අවබෝධ කරගෙන සංසාරයෙන් එතර වෙනවා. ඒ නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙන්නේ නැහැ. සමහරවිට 100ට අඩු වෙනකොට පහළ වෙන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් හැමෝම අවුරුදු 100ක් ඉන්නවද? බොහෝම අමාරුවෙන් දනිපනි ගහලා අවුරුදු 100ක් විතර ඉන්නවා. සාමාන්‍යයෙන් අවුරුදු 70 75 වෙනකොට සූදානම් වෙන්න ඕනේ. ඒ නිසා බුදුවරු ලෝකේ පහළ වෙන්නේ මිනිස් ආයුෂ අවුරුදු 100ක්
අවුරුදු ලක්ෂයක් අතර පමණයි. ඇයි ලක්ෂයට වැඩි වෙනකොට පහළ වෙන්නේ නැත්තේ? ඇයි පහළ වෙන්නේ නැත්තේ ලක්ෂයට වැඩි වෙනකොට? පින්නතුනි පහළ වෙලා මිනිස්සුන්ට බණ කියනවා බුදුරජාණන් වහන්සේ. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා මිනිස්සුන්ට බණ කියනවා. ජාතිපි දුක්ඛා ඉපදෙන එක දුකයි. ජරාපි දුක්ඛා වයසට යන එක දුකයි. ව්‍යාධිපි දුක්ඛෝ ලෙඩ වෙන එක දුකයි. මැරෙන්න වෙන එක දුකයි. කැමැති හැටියට මේවා ලැබෙන්නේ නැති එක දුකයි. පවතින්නේ නැති එක දුකයි. ඒ නිසා මිනිස්සුන්ට දුක දේශනා කරන හැබැයි අවුරුදු ලක්ෂයට වැඩි වෙනකොට පින්නතුනි ජාතිපි දුක්ඛා කීවට ඉපදීමේ දුකක් ප්‍රකට නැහැ. දුක නැතුව නෙමේ දුක තියෙනවා මිනිස්සුන්ට ප්‍රකට වෙන්නේ නැහැ. ජරාපි දුක්ඛා වයසට යාමේ දුකක් ප්‍රකට වෙන්නේ. මරණම්පි දුක්ඛා මරණයේ දුකක් ප්‍රකට වෙන්නේ. ඒ නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේලාට වෙහසක් පමණයි දුක ප්‍රකට කරන එක. ඒ නිසා බුදුවරු ලෝකේ පහළ වෙන්නේ නෑ ඒ කාලේ. අවුරුදු 100ට අඩු වෙනකොටයි පහළ වෙන්නේ නැත්තේ. දැන් මේ කාලේ පින්නතුනි මිනිස්සුන්ට බණහනවට වැඩිය ඊට වැඩිය මිනිස්සුන්ට වැඩ තියෙනවා. ධර්ම ශ්‍රවණය කරනවට වැඩිය මිනිස්සුන්ට වැඩ තියෙනවා. මිනිස්සු මේ මොහොතේ මේ කාලේ බලාපොරොත්තු වෙන්නේ පිනවීම. හැබැයි පිනවන්න තියෙන කාලේ බොහෝම සීමිතයි. ඉන්ද්‍රිය පිනවන්න තියෙන කාලේ බොහොම සීමිතයි. ඇයි? උපදිනවා අවුරුදු 4-5ක් වෙනකොට නිකන් ඉඳ හම්බ වෙන්නේ අවුරුදු 4-5. ඊට පස්සේ ඵලයන් කියලා ඉස්කෝලේට යවනවා. එතන ඉඳලා ඉගෙන ගන්න ඕනේ. මහන්සි වෙන්න ඕනේ. කැපකිරීමක් කරන්න ඕනේ. ඊට පස්සේ අවුරුදු 20-23 වෙනකන් ඉගෙන ගන්නවා. ඊට පස්සේ ආසාවල් ඇති වෙනවා, ආවාහිවා වෙනවා, රැකී ආරක්ෂාවක් හොයා ගන්න ඕනේ, ධර්මල්ලන් හදන්න ඕනේ. ඊට පස්සේ ඒ තමන්ගේ ගෙයක් දොරක් හදා ගන්න ඕනේ, ආර්ථිකයක් ගොඩනගා ගන්න ඕනේ. ඒ ටික ඉවර වෙනකොට මොකද වෙන්නේ? අවුරුදු 50-60ක් වෙලා. දැන් ඊට පස්සේ ස්පිරිතාලට යන්න ඕන. සතිය ගානේ, මාසේ ගානේ. සායන වලට යන්න ඕනේ. ක්ලිනික් යනවා කියලා කාඩ් අරගෙන බෙහෙත් ගන්න යනවා. අතපය වකුරු කරගෙන ඉන්න බෑ වැඩි වෙලාවක්. ඇස් දෙක පියාගෙන ඉන්න බෑ වැඩි වෙලාවක්. මිනිස්සුන්ගේ ආයුෂය ඉතාම සීමිතයි. ඒ නිසා පින්නතුනි දිව්‍ය ලෝක වලින් පහළම දිව්‍ය ලෝකෙ මොකද්ද? දිව්‍ය ලෝක කීයක් තියනවද? 6ක් තියෙනවා. පහළම දිව්‍ය ලෝකෙ මොකද්ද? මොකද්ද පහළම දිව්‍ය ලෝකෙ? මොනවාද දිව්‍ය ලෝක 6? චාතුර් මහා රාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මාන රතිය, පරිනිම්මිත වසවර්ති. ඒ නිසා මලක් පහනක් පූජා කෙරුවත්, සාදුකාරයක් පැවැත්වුවත්, බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගත්තත්, ධර්මයේ කෙරෙහි හිත පහදවා ගත්තත්, ආර්ය මහා සංඝරත්නය කෙරෙහි හිත පහදවා ගත්තත්, එයා පහළම තියෙන දිව්‍ය ලෝකෙට යන්න පවායේ පින බලවත් වෙනවා. ඒ හිතේ පැහැදීම තුනුරුවන් කෙරෙහි. චාතුර් මහා රාජික දිව්‍ය ලෝකෙට. ආවුස කීයද? මිනිස් ලෝකේ අවුරුදු 50ක් එක දවසයි. මිනිස් ලෝකේ අවුරුදු 50ක් එක දවසයි. එවැනි දවස් 30ක් මාසය. මාස 12ක් අවුරුද්ද. අවුරුදු 500ක් ආයුෂ තියෙනවා.
එතකොට මිනිස් අවුරුදු වලින් අවුරුදු 90 ලක්ෂයක් අවුස තියනවා කියනවා. අවුරුදු 90 ලක්ෂයක්. එතකොට අවුරුදු 90 ලක්ෂයයි අපිට තියෙන අවුරුදු 60 70යි. චාතුර් මහරජික දිව්‍ය ලෝකේ අවුරුදු 90 ලක්ෂයක්. අපේ ආයුෂය අවුරුදු 60 70ක්. බාන සංසන්දනය කරන්න පුළුවන්ද? ඒ තරම් ස්වල්ප ආයුෂයක් තියෙන මැස්සන්ගේ මදුරුවන්ගේ වගේ. මේක පින්නතුනි ඊටාම වේගෙන් ගෙවිලා යනවා. ඊටාම වේගෙන් ගෙවිලා යනවා. ඒ නිසා මිනිස්සුන්ට ඉන්ද්‍රිය පිනවන්න තියෙන කාලය අඩුයි. ඒ නිසා මිනිස්සුන්ට ධර්ම අවබෝධයට වැඩි ඕනේ විනෝදේ. සතුට පිනවීම. ඒ නිසා තමයි ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න කියන්නේ. මිනිස්සුන්ට විනෝදේ දෙනවා නම් ආයතන රොක් වෙනවා. එතන දාස් ගණන් රොක් වෙනවා. යන්න ඒ නිසා පින්වතුනි මෙන්න මෙහෙම වාතාවරණයක් තමයි මේවා දන්න සමහර ඇත්තන් කරන්නේ ධර්ම දේශනා කරන මුවාවේ මිනිස්සු බොහෝ ප්‍රමාණයක් ඒක රාති කරලා මිනිස්සුන්ගේ ඔලු ගෙඩි ටික වෙනම ලෝකයකට අරන් යනවා. ඒ නිසා පින්නතුනි අද අපේ දහම තථාගතයන් වහන්සේගේ දහම රැල්ලට යන දහමක් බවට පත් වෙලා මිනිස්සුන්ට අවබෝධයට වඩා අවශ්‍ය වෙලා තියෙන්නේ ඉන්ද්‍රිය පංචකේ පිනවීම. ඒ නිසා පින්නතුනි කාලය අඩුයි. ඉන්ද්‍රිය පංචකේ පිනවන්න මිනිස්සුන්ට තියෙන කාලය අඩුයි. ආන්නේ නිසා එන්නෙන්දම සමාජය මහා විපතකට පත් වෙමින් යනවා. තාත්තට දුව පේන්නේ නැතුව යනවා. අම්මට පුතා පේන්නේ නැතුව යනවා. පුතාට අම්මා පේන්නේ නැතුව යනවා. සහෝදරයාට සහෝදරිය පේන්නේ නැතුව යනවා. යහළුවාට තමන්ගේ එහෙලිය පේන්නේ නැතුව යනවා. සහෝදරයාට සහෝදරිය පේන්නේ නැතුව යනවා. ස්වාමියාට භාර්යාවගේ ගුණ ටික තේරෙන්නේ නැහැ. භාර්යාවට ස්වාමියාගේ ගුණ ටික තේරෙන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි ඔවුන් තාම නින්දිත පැවැත්මකට පත් වෙවි යනවා. අධර්ම රාගය එන්ටම බලවත් වෙනවා. අන්න එහෙම පරිසරයක තමයි පින්නතුනි අපිට මේ තථාගතයන් වහන්සේගේ දහම අද තෝරා බේරා ගන්නට වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි අපිට අපේ පින්නතුනි ජීවිතවලට ආලෝකයක් දෙන මේ දහම මොකද්ද කියන එක මාර්ගය මොකද්ද කියන එක අපිට විශේෂයෙන් වටහා ගන්නට වෙලා තියෙනවා. විශේෂයෙන් තේරුම් ගන්නට වෙලා තියෙනවා. ඒක ලේසි පහසු නෑ. ඒ නිසා කල්පනා කරන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සසර දුකින් එතර වෙන්න අපිට තියෙන එකම මාර්ගයයි. මාර්ග දෙක තුනක් නෑ. මොකද්ද අපිට තියෙන මාර්ගය? ආර්ය අෂ්ටාංගික මාර්ගය. අංග කීයක් තියනවද? අන්න 8 කියලා කියන්නේ 8යි. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය කියලා කියන්නේ මොන අර්ථයෙන්ද? උසස් කියන අර්ථයෙන්. හරියට පාර තේරුම් ගත්තොත් නෙමෙයිද හරියට යන්න පුළුවන්? හරිකෝ බලන්න එනම් අත උසන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය මම හරියටම දන්නවා කියන අය. ආර්ය අෂ්ටාංගික මාර්ගය මම තේරුම් අරන් තියෙන්නේ මම දන්නවා කියන අය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තේරුම් අරන් නැත්නම් අපි බෞද්ධයෝ නම් වෙන්න බෑ පින්නතුනි. ඒ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තේරුම් ගන්න බැරි නම් අපි බෞද්ධ වෙන්න බෑ. ඒ නිසා අපිට බුදු මඟ තේරිලා තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ මඟ අපිට තේරිලා තියෙන්න ඕනේ. එහෙනම් අපි යන්නේ මොන මඟද? දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි තේරුම් අරන් තියෙන්නේ කොහොමද? පින්නතුනේ අංග 8ක් තියෙන මේ මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ආකාරයෙන් අපි වටහා ගන්න ඕනේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප,
සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඒකයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකද? නිවැරදි දැකීම කියන ඔය ඇත්තෝ. දැන් ඔය ඇත්තෝ ගිහිල්ලා මුස්ලිම් කෙනෙක් ගාවට ගිහින් කියනවා මේ අපේ දහමේ තියෙන සම්මා දිට්ඨිය කියලා. ඒකෙන් කියන්නේ නිවැරදි දැකීම. ඔය මනුස්සයා මොකක්ද තේරුම් ගනීද? ක්‍රිස්තියානි කෙනෙක් ගාවට ගිහින් කියනවා මේ අපේ තියෙනවා බුද්ධ ආගමේ සම්මා දිට්ඨිය කියලා. ඒකෙන් කියන්නේ නිවැරදි දැකීම. ඔය මනුස්සයා මොකද්ද තේරුම් ගන්නේ? එහෙනම් අපේ ආගමේ තියෙන්නේ නිවැරදි දැකීමක් තමයි. ඇයි ඒ හින්දා මේ ආගම ඒ මිනිස්සු විශ්වාස කරන්නේ? දැන් අපි කියනවා නම් සම්මා දිට්ඨිය කියලා කියන්නේ නිවැරදි දැකීම කියලා. මොකද්ද ඒතකොට නිවැරදි දැකීම? අන්න ඒකයි අපිට අවම එන්න ඕන අපේ මුවින්. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද කියපුවාම චතුරාර්ය සත්‍ය අවබෝධය. සම්මා දිට්ඨිය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය. චතුරාර්ය සත්‍ය අවබෝධය මුස්ලිම් දහමේ තියනවද? නැහැ. චතුරාර්ය සත්‍ය ක්‍රිස්තියානි ආගමේ තියනවද? නැහැ. චතුරාර්ය සත්‍ය Hindu ආගමේ තියනවද? නැහැ. වෙන කිසිම ආගමක නැහැ චතුරාර්ය සත්‍ය අවබෝධය. චතුරාර්ය සත්‍ය ගැන කතා කරන්නේ බුදුදහමේම පමණයි. ආන්නේ නිසා පින්නතුනි එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මා දිට්ඨින් වික්කවේ පහන් ද්වයන් වදාමි. මහණෙනි මම සම්මා දිට්ඨිය කොටස් දෙකකට දේශනා කරනවා. අත්ති වික්කවේ සම්මා දිට්ඨි ලෝකියා පුඤ්ඤ භාගියා උපදිමේ පක්ඛා. එක සම්මා දිට්ඨියක් තියෙනවා. ඕගොල්ලන්ගේ දුරකථන වහගන්න මේ වෙලාවේ ඒවා දිහා බලාගෙන කාලය ගෙවන්න එපා. මේ වෙලාවේ මේ කියන ටික අහන්න. ඒ නිසා මේ ටික ඔයාලන්ට තේරිලත් නැහැ, ඇහිලත් නැහැ. ඒ නිසා මේ ටික තේරුම් ගන්න උත්සාහ කරන්ට මේ කාලයක් අර මම කිව්වේ අපිට ජීවත් වෙන්න තියෙන කාලය මදි. ඒ නිසා අපි කාමයන් පිනවන්න තියෙන කාලය මදි. ඒ නිසා අපි ජීවිත අවබෝධයට වැඩිපුර අපි ගෙවන්න බලන්නේ අපේ කාමයන් පිනවන්න. මොකක් හරි ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් මොකක් හරි වින්දනයක් ලබන්න ඕන නම් ඒක ලබන්න තමයි අපි වැඩිපුරම උත්සාහවන්ත වෙන්නේ. මොනවා හරි රූපයක් තියෙනවා නම් ඒක බලන්න. ඊට පස්සේ ගඳක් සුවඳක් දැනගන්න, අහන්න මොනවා හරි. අනේ හින්දා මේ වෙලාව පින්නතුල්ල හොඳට මේ කියන කාරණේ තේරුම් ගන්න උත්සාහවන්ත වෙන්න. ඒ නිසා එතකොට බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය කොටස් දෙකකට දේශනා කරනවා. මොකක්ද? එක සම්මා දිට්ඨියක් තමයි ලෞකික සම්මා දිට්ඨිය. ඒකට කියනවා අත්ති භික්කවේ සම්මා දිට්ඨි ලෝකියා ලෞකිකයි. පුඤ්ඤ භාගියා පිනට නැඹුරු වෙලා තියෙන්නේ. සාසවා ඒ සම්මා දිට්ඨිය ආශ්‍රවයන් සහිතයි. ඒ වගේම උපදිමේ පක්ඛා ඒ සම්මා දිට්ඨිය නිසා නැවත භවගාමී උපතක් කරාන යන්න වෙනවා. ඊට පස්සේ දේශනා කරනවා අත්ති භික්කවේ සම්මා දිට්ඨි ලෝකුත්තරා අනාසවා මග්ගංගා. ඒ සම්මා දිට්ඨිය ලෝකෝත්තරයි, ලෝකේ නතර කරවනවා. ඒ වගේම අනාසවා ආශ්‍රවයන් නැහැ, රහිතයි. ඒ වගේම තමයි මග්ගංගා සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් මාර්ගඵල වලට පත් කරනවා. අපිට මොන සම්මාදිට්ඨියද තියෙන්න ඕනේ? අපිට තියෙන්න ඕන මොන සම්මාදිට්ඨියද? බෞද්ධ හැටියට කොබන්න ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන අය අපිට තියෙන්න ඕනේ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය. දැන් අවබෝධ වෙලාද තියෙන ඔය අත්තන චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා තියෙනවනම්
ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති. හැබැයි අපිට තියෙන්න ඕනේ මොන සම්මාදිට්ඨියද? අවම තියෙන්න ඕන ලෞකික සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨිය අවම තියෙන්න ඕනේ. මොකද්ද මේ ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ? අන්න දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් වෙන්වීම කියන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් වෙන්වීම කියන්නේ මොකද්ද? දසවස්තුක සම්මාදිට්ඨිය. මොකද්ද දසවස්තුක සම්මාදිට්ඨිය? ඕක නොදන්නවා වෙන්න බෑ. ඕක දන්නේ නැත්නම් බෞද්ධ වෙන්නත් බෑ. මොකද්ද පින්නතුනි දසවස්තුක සම්මාදිට්ඨිය? ඔකට කියනවා කම්මස්සගත සම්මාදිට්ඨිය. කොහොමද දසවස්තුක සම්මාදිට්ඨිය දන්න අය අත උස්සන්න? මොකද්ද දසවස්තුක සම්මාදිට්ඨිය කියලා කියන්නේ? අත්ති දින්නම් අත්ති ඉත්තං අත්ති හුතං අත්ති සුකට දුක්ඛටානං කම්මානං පලම් විපාකෝ අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ අත්ති මාතා අත්ති පිතා අත්ති සත්තා උපපාතිකා අත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකම් පරංච ලෝකං සයන් අභිඤ්ඤා සච්චිකත්තා පවේදෙන්ති. ඕකයි දසවස්තුක සම්මාදිට්ඨිය කියලා කියන්නේ. අත්ති දින්නම් දීමේ විපාක තියෙනවා. අත්ති ඉත්තං මොකද අත්ති ඉත්තං කියන්නේ? පිදීමේ විපාක තියෙනවා. අත්ති හුතං මහා පූජාවන් හෝම යාග හෝමයන්හි සම්‍යක් දෘෂ්ටික මහා පූජාවල පින්කම් වල ආන පින තියෙනවා. අත්ති සුකට දුක්ඛටානං කම්මානං පලම් විපාකෝ කරන ලද හොඳ නරක ප්‍රතිඵල තියෙනවා. ඒ වගේම තමයි අත්ති මාතා අත්ති පිතා ආන්න දෙමව්පියෝ කියලා අම්මෙක් කියලා තාත්තෙක් කියලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නට සලකපුවාම ඒකෙන් පිනක් වෙනවා කියන විශ්වාසය තියෙනවා. ඒ වගේම තමයි අත්ති අයන් ලෝකෝ අත්ති පරෝ ලෝකෝ මෙලවක් තියෙනවා පරලොවක් තියෙනවා. ඒ නිසා ඒ වගේම තමයි අත්ති සත්තා උපපාතිකා උපපාතිකව ආන උපදින සත්වයෝ ඉන්නවා. අත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකම් පරංච ලෝකං සයන් අභිඤ්ඤා සච්චිකත්තා පවේදෙන්ති. ඒ කියන්නේ මේ ලෝකය අවබෝධ කරගත් සම්‍යක් මාර්ගයට පිළිපන් සම්‍යක් මාර්ගයේ පිළිපදලා ලෝකය අවබෝධ කරගත් ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. උන්වහන්සේලා මෙලව පරලෝ පිළිබඳව දැනගෙන අපිට දේශනා කරනවා. කාගෙනද කියන්නේ? සම්මා සම්බුදුරජාණන් වහන්සේලා කියලා කොටසක් මේ ලෝකේ ඉන්නවා. ආන්නේ විශ්වාසය. ඒ නිසා මෙන්න මේ විශ්වාසයවත් නැත්තම් ඒක නා අවම බුදුරජාණන් වහන්සේගේ මාර්ගයට ශ්‍රාවකත්වයකටවත් පැමිණි කෙනෙක් නෙමෙයි. හැබැයි ඒ නිසා පින්වතුනි ඊටාම භයානක යුගයකට අපි අරගෙන යනවා සමහර ඇත්තන්. සමහර කෙස් බාලා චීවර පෙරවගත්ත ඇත්තන්ම අපි භයානක මාර්ගයකට කැඳවාගෙන යනවා. වැත්තන්ට ඉස්සරහට තේරි. ඒ නිසා පින්නතුනි මොකද්ද එතකොට අත්ති දින්නම් දීමේ විපාක තියෙනවා. අත්ති ඉත්තම් පිදීමේ විපාක තියෙනවා. මොකද්ද වෙනස? දීමේ විපාක තියෙනවා. මොකද්ද වෙනස? දැන් දෙනවා. ලෙඩෙක් හම්බෙච්චාම ලෙඩෙකුට මොනවා හරි කිරි පැකට් එකක් හරි අරන් ගිහිල්ලා අපි දෙනවා. එතකොට දරුවෙක් හම්බ වෙන්න අම්මා කෙනෙක් ඉන්නවනම් ඒ අම්මට ආහාර වේලක් හදලා දෙන සිරිතක් ගම්ගෙවල් වල තිබුණා. හිඟන්නේ කාපුවාම දුගී මගී යාචකයෙකුට යම දෙනවා.
ඇයි මේ දෙන්නේ? සතෙක් ආවොත් ඉස්සරහට උටත් කන්න කටක් හරි දෙනවා. ඇයි? කර්ම විපාක තියනවා කියලා විශ්වාස කරගෙන. දැන් එතකොට මේ පොඩි ළමයේ මේ ඉස්සරහින් ඉන්නේ පොඩි ළමයේ බල්ලෙකුට බත් කටක් දීලා මේ ළමයි කියනවාද අම්මේ අද මම බල්ලට බත් පූජා කළා කියනවාද? බල්ලට බත් පූජා කළා කියනවාද? ඇයි එහෙම කියන්නේ නැත්තේ? බල්ලට බත් දුන්නා. අද මම සංඝික දානයක් ඔකනම් සමහරු කියන්නේ අදුන්නා සංඝික දානයක්. ඇයි? සංඝයාගෙන් දැන් ගන්න දෙයක් නැහැ. මගේ තමයි ಗುಣ ටික තියෙන්නේ. ඒ නිසා සංඝික දානයක් මම දුන්නා. ඒ නිසා අපි මෙතන සංඝයා උදෙසා පූජා කළා වෙනවා. බුද්ධ පූජාව ඔකත් කියනවා මොකද්ද? බුද්ධ පූජාව තිබ්බා. තිබ්බා නම් පූජා කළා වෙන්නේ නෑ. ඒකත් හොඳයි. ඇයි? බුද්ධ පූජාව සමහරු තියනවා. දැන් බුද්ධ පූජාව මේ තියලා තියෙන්නේ. දැන් ඔය අත්තන්ගේ ගෙදර ආවොත් එහෙම බැරි වෙලා හරි අඩු ගානේ ප්‍රාදේශීය සභාපති, පළාත් සභාවේ සභාපති, නැත්නම් පළාත් සභා මන්ත්‍රී කෙනෙක්, ඇමති කෙනෙක්, ජනාධිපති එනවා කිව්වොත් ඔයත් මෙහෙම තියනවාද? තේ ටිකක් කෝප් එකට දාලා ඕන්නම් බොන්න නැත්තම් කොහොමද විහිකරණ එකනේ කියලා මෙහෙම තියනවාද? මේ දොස් තියනවා නෙමෙයි. අපි බුද්ධ පූජාව පූජා කළා වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ තුන් ලෝක ධාතුවක තමන්ට අතේ තිබුණු ශක්තිති රාජ සම්පත්තිය ලෝකෙටම රජකම් කරන ශක්තිති රාජ සම්පත්තිය ඇතෑරලා උන්වහන්සේ එකලාවම පිටත් උනේ ලෝක සත්‍යය සංසාර දුකින් ඈතර කරන්න. අපිට පුළුවන් වෙන්නේ ඇල්ලතර වීදුරුවකින් උන්වහන්සේට පූජාවක් කරන්න වෙන්න පුළුවන්. හැබැයි ඒකත් අපි හොඳට පිරිසිදුව තීරිසියක් කියලා හොඳට පිරිසිදුව ඒක පූජා කරන්න ඕනේ. සමහර අපි දකිනවා මේ නෙමෙයි අපි දකිනවා සමහර ඉතින් ධර්ම දේශනාව වලට යනකොට පින්නතුනි පහනක් තියලා තියෙනවා. පහනේ නාවර පෙරිලා. පහනේ නාවර පෙරිලා පහන ජීවිතේට පියලා නැහැ. සමහර විට උදේ දාපු පහනේ මේ තිරේම ආයෙ ටිකක් ඇදලා තෙල් ටිකක් දාලා පත්තු කරනවා. කාටද මේ? බුදුරජාණන් වහන්සේට. ඊට පස්සේ සමහරු ඉතින් පින්නතුනි ඒ නිසා ගොඩාක් එහෙමයි අපේ සිද්ධාස්ථානවල පවා බුද්ධ පූජාව නිකන් පෙරේත පූජාවක් වගේ තියන්නේ. නමුත් බුද්ධ පූජාව කියන එක පින්නතුනි බුදුරජාණන් වහන්සේට පූජාව අපිට මහා ලොකුවට නැති වෙන්න පුළුවන්. හැබැයි ඇල්ලතර කෝපයක් අපිට පූජා කරගන්න විතරයි පුළුවන්කම. හැබැයි ඒකත් අපි තුන් ලෝක ධාතුවක ශ්‍රේෂ්ඨ අසම සම විශ්වයේ මහා විරුවාණන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේට අපි අපිට පුළුවන් උපරිමයෙන් අපි අපේ ගෞරවය පූජා කරන්න ඕනේ, පුද කරන්න ඕනේ. ආන්නේ නිසා අපි පින්වතුනි බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා උදෙසා බුද්ධ සම්ම සංඝ උදෙසා යමක් පූජා කරනවා නම් පරිත්‍යාග කරනවා නම් අපි ඒකට කියන්නේ මොකද්ද? පූජා කළා කියනවා. අත්ති ඉත්තං. අත්ති ඉත්තං. ඊට පස්සේ අත්ති උතං. ඔයත් අංගේ ගෙවල් දරවල් වල පින්නතුනි සමහර විට දරුවෙක් ලැබෙන්න ඉන්නකොට අම්මා කෙනෙකුට පිරිත් ටිකක් කියනවා. දැන් මේ නිවන් යන්න බලාගෙනද? නිවන් යන්න බලාගෙන දෙක පාට මේවා කරන්නේ. ඇයි ඒවා කරන්නේ? අර දරුවා ලැබෙන්න ඉන්න අම්මට ආශිර්වාද පිණිස. ඊට පස්සේ මේ චෛත්‍ය පූජාවක් තියෙනවා. දරුවෙක් විභාගෙ ලියන්න යනකොට බෝධි පූජාවක් තියෙනවා. ඒ නිවන් යන්න බලාගෙනද කරන්නේ? ආශිර්වාද පිණිස. ඇයි ඒව කරන්නේ? ඒකේ ආනිසංශයක් තියනවා කියලා විශ්වාස කරන නිසා. ආන්නේ වගේ චෛත්‍ය පූජා, බෝධි පූජා, පිරිත් පින්කම්, මහා දානමය පින්කම් මේ වගේ ආනිසංශ තියනවා කියලා විශ්වාස කරන නිසා තමයි අපි එවැනි දේ කරන්නේ. ඒකයි අත්ති හුතං කියලා කිව්වේ.
ඊට පස්සේ අත්ති සුකට දුක්ඛටානං කම්මානං පලම් විපාකෝ. සුකට කියලා කියේ මොනවද? සුකට යහපත් දේවල් ක්‍රියාවන්. දුක්කට අයහපත් දේවල් අයහපත් ක්‍රියාවන්. යහපත් දේවල් කරපුවාම යහපත් විපාක ලැබෙනවා කියලා දන්නවනම් ඒවා කරනවද නැද්ද? ඒවා කරනවද නැද්ද? ඒවා කරනවා. අයහපත් දේවල් කරපුවාම අයහපත් විපාක ලැබෙනවා කියලා දන්නවනම් ඒවා කරනවද නැද්ද? ඒවා කරන්නේ නැහැ. එහෙනම් මොනවද යහපත් දේවල් මොනවද අයහපත් දේවල්? පංචශීලය, පංච සුචරිතය, ඊට පස්සේ දස කුසලය, දස පුණ්‍ය ක්‍රියා. මේවා සුකට යහපත් දේවල්. ඊට පස්සේ අයහපත් දේවල් මොනවද? පංච දුස්චරිතය, දස අකුසලය, අයහපත් දේවල්. හොඳයි, යහපත් දේවල් කරපුවාම යහපත් විපාක ලැබෙනවා කියලා දන්නවනම් ඔයත් කිව්වා ඒවා කරනවා කියලා. එහෙනම් පංචශීල ධර්මයේ යහපත් දෙයක්ද නැද්ද? යහපත් දෙයක්ද නැද්ද? යහපත් දෙයක්. එහෙනම් පංචශීල යහපත් දෙයක් නම් පංචශීල රැකපුවාම ආනිසංස ලැබෙනවද නැද්ද? එහෙනම් සිල්පදයක් රැකපුවාම ලැබෙන ආනිසංස මොනවද? මොනවද සිල්පදයක් රැකපුවාම අපිට ලැබෙන ආනිසංස? කොහොමද සිල් රැකපුවාම සිල්පදයක් රැකපුවාම අපිට ආනිසංස ලැබෙනවා කියලා දන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපිට ආනිසංස 5ක් ලැබෙනවා. සිල්පදයක් ඔබ රැක්කොත් ඔබට ආනිසංස 5ක් ලැබෙනවා. කොහොමද සිල්පදයක් රැකපුවාම අපිට ආනිසංස 5ක් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළා. කියලා ඒ ආනිසංස 5 දන්න කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න. කවුරුවත් දන්නේ නැද්ද? ඇයි ඔය ඇත්ත මේවා නොදැනගත්තේ? හාමුදුරුවෝ කියලා දුන්නේ නැද්ද? මේවා හාමුදුරුවෝ කියලා දුන්නේ නැද්ද? කොබන් දහම් පාසල් ගියපු අය? දහම් පාසල් ගිහිල්ලා නැහැ. එතකොට සිල්පදයක් රැකපුවාම අපිට ආනිසංසයක් ලැබෙනවා කියලා දන්නේ නැත්නම් අපි බෞද්ධ වෙන්න පුළුවන්ද? බෞද්ධ තමයි අම්මගෙනුයි තාත්තගෙනුයි හම්බ වුණා සීල් එක. බෞද්ධ කියලා. ඔය සීල් එකෙන් කවදාවත් අපිට නිවන් දකින්න යහපත් මිනිස්සෙක් වෙන්න බෑ. ඒ නිසා ඔయిత වැඩිය දන්නවා මුස්ලිම් ඇත්තෝ. මුස්ලිම් අය දන්නවා ඔయిత වැඩිය. එයාලගේ ආගම දහම පිළිබඳව. එයාලගේ විතරක් නෙමෙයි මුස්ලිම් මිනිස්සු අපේ ආගම දහම ගැනත් දන්නවා. ඔయిత වැඩිය දන්නවා ක්‍රිස්තියානියත්තු. එයාත් ඔయిత වැඩිය දන්නවා. ලැජ්ජාව වෙන්න ඕනේ නැද්ද? ඔයාලට හැබැයි ලැජ්ජාවක් එන්නේ නැද්ද මේ වෙලාවේ? එන්නේ නැත්නම් ඉතින් මිනිස්සු වෙන්න නම් බෑ. අපි ලැජ්ජාව වෙන්නට ඕනේ. අපි අතිශයින්ම ලැජ්ජාව වෙන්න ඕනේ. සමාන මෙතන ඉන්නේ 100ක් 150ක් විතරයි. ඒ ඉන්නේ නැත්තන්ගෙනුත් එතකොට දැන් මොකද්ද වෙන්නේ අපිට? අපේ ජාතියට මොකද්ද වෙන්නේ? ජාතිය ගැන දුකක් නැද්ද? ඔයයන්ට අපේ දහම ගැන දුකක් නැද්ද? පින්නතුනි කල්පනා කරනකොට හදවත පිච්චිලා යනවා. ඇයි සිංහල ජාතියට මෙහෙම වුනේ? ඇයි බුදුදහමට මෙහෙම වුනේ?